උතුම් මහා සංඝරත්නයන් අවසරයි සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා. හොඳයි පින්වතුනි, ගිය දේශනාව පින්වතුන්ලා හොඳට ශ්‍රවණය කරන්න ඇති කියලා මම හිතනවා. එතකොට මේ දේශනාවට සම්බන්ධ කරගෙන තමයි මේ දේශනාවත් අද මම පවත්වන්නේ පින්වතුනි. මේ දේශනාව අහනකොට යම් කෙනෙකුට මෙන්න මේ විදිහට හිතෙන්න පුළුවන්. යම් කෙනෙකුට මෙන්න මේ විදිහට හිතෙන්න පුළුවන්. ඔබේ මුලාව ඔබට පේනව නේද? දැන් කියලා ඉවරලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මුලාව, මම මේ දේශනා කරන මගේ මුලාව දැන් ඔබට පේන්න ඕනි කියලා තමයි කියන්නේ. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඔබේ සක්කාය දිට්ඨිය බිඳිලා නැහැ කියලා ඉවරලා යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ. එතකොට අපි නම් අවිද්‍යාව තුල ඉන්නේ. එයා හිතනවා එයා නම් අවිද්‍යාව තුල ඉන්නේ. හැබැයි අපි ධර්මය නම් විකෘති කරන්න දෙන්නේ නැහැ කියලා ඉවරලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වතුනේ. එතකොට ඔබ නම් ඉන්නේ මුලාව තුලයි, නැත්නම් ඔබ දෘෂ්ටිය තුලයි, සක්කාය දෘෂ්ටිය තුලයි ඔබ ඉන්නේ. හැබැයි අපි නම් අවිද්‍යාව තුල තමයි ඉන්නේ. හැබැයි ධර්මය විකෘති කරන්න දෙන්නේ නැහැ කියලා ඉවරලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වතුනේ. එතකොට ඒ කියන්නේ මම මේ දේශනාව කරා කියලා තමයි මේ පුජ්‍යලේ කවුරු හරි හිතන්න පුළුවන්. කවුරුම හෝ හිතන්න පුළුවන්. එතකොට පින්වතුනේ බලන්න ඒ කියන හිතන පුජ්‍යලයා නැත්නම් ඒ පුජ්‍යලේ කෝ පුජ්‍යලි කියන්නේ කාන්තාවක් කෝ පුරුෂයෙකුට එහෙම හිතෙන්න පුළුවන්. එතකොට පින්වතුනේ බලන්න අනිත් එක්කෙනා නම් මම මේ දේශනා කරන මම නම් අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය බිඳිලා නැහැ කියලා එයාට හිතෙන්න පුළුවන්. එතකොට පින්වතුනේ මම නම් ඉන්නේ අවිද්‍යාව තුල කියලා එයා කියනවා. අපි නම් ඉන්නේ අවිද්‍යාව තුල. එතකොට අවිද්‍යාව තුල ඉන්න කෙනා කොහොමද පින්වතුනි අනිත් එක්කෙනාගේ සක්කාය දිට්ඨිය බිඳිලාද නැද්ද කියලා එයා හිතන්නේ කොහොමද පින්වතුනි? එයා අවිද්‍යාව තුලනේ ඉන්නේ. එතකොට එයා කොහොමද හිතන්නේ? එයා ධර්මයේ දැකලා නැහැනේ. එයා අවිද්‍යාව ඇත්තක් කරගෙනනේ. එතකොට අවිද්‍යාව ඇත්තක් කරගත්තට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. එතකොට එයා මේ අවිද්‍යාව පටිච්ච සමුප්පාදේ ඇත්තක් කරගෙන ඉන්නේ. එතකොට සක්කාය දිට්ඨිය හට ගන්නවානේ පින්වතුනි. එතකොට අර හිතනවා කියන කෙනා කවුරුෝ වේවා. එතකොට කාන්තාවකේ පුරුෂයෙක් වේවා. එහෙම හිතෙනවා නම් එතකොට එයා ඉන්නේ පටිච්ච සමුප්පාදේ ඇත්තක් කරගෙන. අවිද්‍යාව පත්‍ය සංඛාරණ. එතකොට අවිද්‍යාව එයාට ඇත්තක් වෙලානේ. එයා ඉතින් කොහොමද ධර්මයේ විකෘති කරනවා කියලා තව කෙනෙක් ගැන හිතන්නේ කොහොමද එයා? පැහැදිලිවම තියෙනවනේ පින්වතුනි නේ. එතකොට ඒ වගේ අයට තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පෘථග්ජන උම්මත්තක අන්ධ බාලයෝ කියලා ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ. එතකොට අනුන් ගැන විවේචනය කරනවා. හැබැයි තමන් ඉන්නේ අවිද්‍යාව තුල කියලා ඉවරලා තමන්ගේ කටින්ම තමන්ටම හිතෙනවා. ඉතින් බලන්න පින්වතුනි මේ වගේ තමන්ට කාන්තාවකට පුරුෂයෙකුට මේ වගේ හිතෙනවා නම් අන්න එයා වහම තමන් ගාව තියෙන දෘෂ්ටිය දැක ගන්න ඕනි පින්වතුනි. එතකොට අර නිකන් අපේ ගමේ ගොඩේ කතාවකුත් තියෙනවානේ. ඉස්සරහට ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි හතරක් තමා පැත්තට හැදිලා ඉවරයි කියලා වල කියනවානේ. අන්න එතකොට බලා ගන්න පුළුවන්. මොකද්ද මේ සත්‍ය කියලා වරලා. එතකොට ආයිත් තව කෙනෙකුට ආයිත් හිතෙන්න පුළුවන් මේ විදියට. හැබැයි අනිච්ච දුක්ඛ අනාත්ම නම් හරි. හැබැයි මේ කවුරුහරි පුජ්‍යලේ දේශනා කරන පුජ්‍යලේ මෙයා කියන්නේ මෙන්න මේ විදියටයි අනිච්චයි දුක්ඛයි අනාත්මයි හරි නැත්නම් අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා හරි කියනවා. මේක සම්පූර්ණයෙන්ම මේ දේශනා කරන දේශනාව වැරදි කියලා වල්ලා ආයි හිතනවා. නමුත් ඒකත් වැරදීනේ. මොකද ඒකත් වැරදි කියලා කියන්නේ එයාට අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ඇත්තක් වෙලානේ. නේද? පින්වතුනි නුවණින් දකින්නකෝ. අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියන එක එයාට බොරුවක් වෙලානේ. දැන් එයා ඇත නැත යන අන්ත දෙකේ නේද ඉන්නේ. හොඳට නුවණින් බලන්නකෝ. එතකොට අපිත් ඔතන ඉඳලානේ ආවේ. එතකොට තමා තුළ තියෙන දෘෂ්ටිය තමන්ට පේන්නේ නැහැ නේද පින්වතුනි? හරි නේද එයා කිව්වද? තමන් තුළ ඉන්න දෘෂ්ටිය තමන්ට පේන්නේ නැහැ කියලා ඉවරලා. දැන් කාට හරි ওই විදිහට හිතනවා නම් තමන් ඉන්නේ දෘෂ්ටිය කියලා ඉවරලා දැන්වත් තේරුම් ගත්තොත් නේද හොඳ පින්වතුනි? අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම බුදු පියාණන් වහන්සේ දේශනා කරා අනිවාර්යයෙන්ම අට්ටක් කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා වල අකුරු 8ක් පද 3ක් දේශනා කරා. එතකොට මේ අකුරු 8යි පද 3යි ඒක ඇත්තක් කරගත්තොත් අපිට මොකද වෙන්නේ පින්වතුනි? අනිවාර්යයෙන්ම අපි ආයත ලෝකයට අහු වෙලාද නැද්ද පින්වතුනි? එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම ඇත්තක් වෙනකොටම මම දකින්න මම මේ පැත්තෙන් බිහි වෙලා ඉවරයි. පැහැදිලි නේද පින්වතුනි? අනිච්ච දුක්ඛ අනාත්ම කියලා යම් කෙනෙක් කවුරු හරි හිතනවා නම් ආපහු එයත් මේ පැත්තෙන් මම ඉන්නවා. ඒ මේ දකින්න කෙනෙක් ඉන්නවනේ අනිච්ච දුක්ඛ අනාත්ම. ඒක නිසා පින්වතුනි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා පෙන්වන්නේ පැහැදිලිවම. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම උනත්
අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණත් තමාට සකස් වෙන්නේ කියන එක තමා තුළින් දකින්න වෙනවා පින්වතුනි. එතකොට ධර්මයේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ධර්මයේ දැක්කට පස්සේ ධර්මයේ කර තියාගෙන යන්න එපා කියලා ඉවර වෙලා. ධර්මය බිමින් තියපන් කියලා වෙලා කියන්නේ. එතකොට පින්වතුනි අනිවාර්යයෙන්ම බලන්න තම තමන්ගේ නුවණින් දැන් කොහෙද ඉන්නේ කියලා වෙලා තම තමන්. එතකොට ඒ දේශනාව මම කරපු දේශනාවක් නෙවෙයි පින්වතුනි. මම පින්වතුන්ලා කවුරු හරි ඉල්ලනවා නම් ඕක මේ ලින්ක් එක මම දාන්නම්. ඒ කියන්නේ මම කරපු දේශනාවක් නෙවෙයි. ඕක විනාඩි 32ක දේශනාවක් YouTube එකේ තියෙන පින්වතුනි. මම ඕක ගත්තෙම ඔන්න ඕකටමයි. ඕක තව ගොඩක් තියෙනවා. මම කොටස් කපලා අරගත්තා. අන්නේ අරගෙන ඉවරලා මම පොඩි ට්‍රික්ස් එකක් කරේ. ඒ ට්‍රික්ස් එකට ඔන්න වැඩේ අහු වුණා. එතකොට පින්වතුනි බලන්න මට ඕනිකම තියෙන්නේ පින්වතුන්ලා ඉන්නේ කොතනද කියලා පෙන්වීම විතරයි මට අවශ්‍යලා තියෙන්නේ. එතකොට අන්න ඒක අල්ලගත්තා. මටත් ඒ දෘෂ්ටිය තියෙනවා කියලා ඉවරලා. මේ දේශනා කරන මටත් ওই දෘෂ්ටිය තියෙනවා කියලා ඉවරලා අල්ලගත්තා. ඒ කියන්නේ මමනේ දැන් මේ දේශනාව. ඇත්තටම කොහොමද කෙනෙක් කියන්නේ? මගේ අවබෝධය කොහොමද කියන්නේ? කිසි කෙනෙකුගේ අවබෝධයක් කිසි කෙනෙකුට කියන්න බෑ පින්වතුනි. ඒක බුදු පියාණන් වහන්සේට විතරයි, සර්වඥ ඥාණයෙන් විතරයි කියන්න පුළුවන්. එයා ඉන්න කතා කරන වචන වලින් කවදාකවත් මිනිස්සෙකු මනින්න බෑ පින්වතුනි. මොකද ඇත්තටම දැන් පින්වතුන්ලාට හිතෙනවා කාට හරි පින්වතු කෙනෙකුට හිතෙනවා මම මොකක් හරි කරනවා. මම කියන්නේ මම නෙවෙයි පින්වතුන්ලා හිතනවා රයිට් මම අහවල් එක්කනට රුපියල් 1000ක් දෙන්න ඕනේ කියලා ඉවර වෙලා. ඊට පස්සේ එයාට කියනවා එයා ඇහිලා ණයක් කියලා මේ උපමාවක්. එතකොට ඉල්ලුවෙන් පස්සේ ඔයා මට රුපියල් 1000ක් දෙනවද කියලා අහනවා. එතකොට මට සල්ලි නැහැ මං අහවල් දවසේ දෙන්නම් කියලා. එතකොට ඔයා මොකද කරන්නේ පින්වතුන්? හා දෙන්නම් කියලා ඉවර වෙලා මේක උපමාවක් දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ අරයා මං හවසට දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ අර මිනිස්සේ හවස එනකොට ඔබ කියනවා අනේ සල්ලි නැහැනේ කියලා ඉවර වෙලා. දැන් මොකද්ද උනේ? අන්න බලා ගන්න පින්වතුන්. තමා තුලින් මේවා දකින්න පින්වතුන් මේ උපමා. එතකොට කොහොමද අර මනුස්සයා විශ්වාසයක් තියාගත්ත නේද අර මනුස්සයා කරේ අනේ සල්ලි නැහැ දෙන්න විදියක් නැහැ කිව්වහම එතකොට මොකද වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට එක එක පర్యాయවල වලින් ධම දකින්න ඕනේ පින්වතුනි තමන් එතකොට අන්න අර ඇත්තක් කියලා හිතාගෙන බාරගත්ත දේ මොකද අරයා වෙනස් වුණා නේද පින්වතුනි අර මනුස්සයා එතකොට අන්න ඒ වගේ තමයි මේ ලෝකෙ ඔන්න ඔය විදිහට තමයි මේ ලෝකෙ පෙරලිමින් යන්නේ පින්වතුනි එතකොට ඇත්තටම මේ ධර්මය තමා තුලින් දැක්කට පස්සේ මොනවත් වචනයක් කතා කරන්න බෑ පින්වතුනි. දැන් එක එක්කෙනා එක එක විදියට මං ගැන විවේචනය කරන්න අරගෙන තියෙන. ඉතින් ඒක ගොඩක් හොඳයි මට. ඒ ගැන මං මොනවත් කියන්නේ නැහැ. මං හරි සතුටුයි. මොකද මං මාව විවේචනය කරනවා කියනකොටම එයා සක්කාය දිට්ඨියට අහුවෙලා ඉවරයි කියලා මං දැකලා ඉවරයිනේ පින්වතුනි. අවශ්‍යතාවයක් නැහැ. මං ආයෙත් ඒවලට උත්තර දෙන්න යන්න ඕනෙත් නැහැ. මොකද ඒගොල්ලන්ට හිතෙනවානේ අනිවාර්යෙන්ම මේ මම ඉන්නේ අවිද්‍යාව තුලයි. එයා ඉන්නේ අවිද්‍යාව තුලයි. හැබැයි ධර්මයේ විකෘති කරන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? තමන් කියන හිතන වචන ගැනවත් තමන්ට මන අවබෝධයක් නැතුවනේ ප්‍රකාශ කරන්න පින්වතුනි. එතකොට අපිට ඒව වැඩක් නැහැ පින්වතුනි ඇත්තටම. එතකොට ওই දේශනාව මම දාපු දේශනාවකුත් නෙවෙයි. ඒ දේශනාවත් අනුන්ගේ දේශනාවක් මම ඔය හදලා නිකන් බැලුවේ කොහොමද කියලා පින්වතුන්ලා මොනවද එන ප්‍රතිචාර කියලා ඉවරලා. අන්න ඒකයි මට අවශ්‍යකම තිබුණේ. එතකොට මගේ කටහඬ නෙවෙයි ඇත්තටම තියෙන්නේ එතන. මම ලින්ක් එක පින්වතුන්ලා කවුරු හරි ඉල්ලනවා නම් මම දාන්නම් ලින්ක් එක. ඕක අවුරුදු 3කට ඉස්සෙල්ලා YouTube එකේ තියච්ච දේශනාවක්. මගේ දේශනාවක් YouTube එකට දාන්න යනකොට තමයි මට ඒක හම්බුනේ. ඊට පස්සේ මට ටක් ගාලා මතක් වුණා මගේ මේ ධම්සභා මණ්ඩපේ ඉන්න අය කිව්වා ඕක දාන්න එපා කියලාත් මට ඒගොල්ලෝ කිව්වා. මං කිව්වා නෑ කමක් නෑ. එතකොට අපිට දැක ගන්න පුළුවන් ඒ කට්ටිය ඉන්න දෘෂ්ටිය කොමක්ද කියලා වල සක්කාය දිට්ඨිය ඒගොල්ලන්ට කොයි ආකාරයකටද හැදිලා තියෙන්නේ කියලා වල දැනගන්න පුළුවන් කියලා වල තමයි මේ කිව්වේ. හරි ඒක වැඩකුත් නැහැ පින්වතුනි. ඕක ඔක්කොම මොනවද? මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. එතකොට එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත හෝ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එක එක පర్యాయවල වලින් එක එක්කෙනා එක එක විදියට දේශනා කරනවා. ඒ ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? මනෝ සංකාරයක්, වචී සංකාරයක්, කාය සංකාරයක්. ඒක ඇත්තක් කරගත්තොත් මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක ඇත්තක් කරගත්තොත් ලෝකෙට අහුවෙලා ඉවරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක සත්‍යයක් කරගත්තොත් ලෝකෙට අහුවෙලා ඉවරයි. සක්කාය දිට්ඨිය ඉපදිලා ඉවරයි. ඒක නිසා ඒක දකින්න, ඒක දැකලා ඉවරලා දකින්න ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා ඉවරලා තමා තුලින් ධර්මයේ දකින්න නැතුව මොනවා කරත් වැඩක් නැහැ පින්වතුනි. අන්න එතකොට තමයි Tamanට මේ ලෝකේ සත්‍ය පේන්න ගන්නෙ. මොන දේ කරත් වැඩක් නැහැ. මම කියනවා මම සත්‍ය අවබෝධ කරා කියලා වල. ඒකත් දෘෂ්ටියක්. මොකද ඒකත් දෘෂ්ටියක් කියලා කියන්නේ මම මේක ප්‍රකාශ කරාට මේ සම්මුති දින මේක කරන්නේ කියන්නේ. එතකොට ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒ බොරුව දකින්න ඕනේ. අන්න මේ මම සත්‍ය අවබෝධ කරා කියලා කියනකොටම එතකොට පින්වතුන්ලට එන්න ඕනේ ස්ට්‍රයිට්. මෙයාට මෙහෙම කියන්න බෑ. මොකද මෙයා එහෙම කියනවා නම් එයා වැරදි කියලා වල. හැබැයි ඒ කවුරු හරි හිතන කෙනෙක් කවුරුම හෝ වේවා කාන්තාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒක හිතන දේ තමා තුළින් දැක්කොත් එහෙම හරි. එතකොට මොකද වෙන්නේ?
හොඳට නුවණින් දකින්න. සත්‍ය අවබෝධ කරා කියලා කියනකොටම ඒක Taman නුවණින් දැක්කොත් සත්‍ය අවබෝධ කරා කියන්නේ මොකද්ද කියලා ඒවල තමා තුනින් දැක්කොත් එහෙම අන්න එයාට මේකේ ලෝකේ සත්‍ය පේන්න ගන්නවා පින්වතුනි. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැමෝම පිළිගත්තද නැහනේ? බුදු පියාණන් වහන්සේට මොන මොන දේවල් කරාද? එහෙනම් මේ ලෝකේ ඔක්කොම බුදු පියාණන් වහන්සේ කිව්ව දේශනාව අහලා ඉවරලා ඔක්කොම රහත් වෙන්න එපා. නැත්තම් බුද්ධත්වයේ මොකක්ම හරි වෙන්න එපා. නේ මාර්ගඵලලාභී වෙන්න එපා කියනවා. එතකොට ඇත්තටම එහෙම දෙයක් වුණාද? උන්නේ නැහනේ. බුදු පියාණන් වහන්සේ වතුර බොන ලිඳට පවා පිදුරු දාලා වැහුවා. ඇයි? මේ කියන දේ තේරෙන්නේ නැති නිසා. තේරෙනවා නම් ඒ දේවල් කරන්නේ නැහනේ. ඇත්තටම මේ දේ තේරෙන්නේ නැහැ. නිගණ්ඨනාථ පුත්‍රලා මොකද කරේ? නොඑක් දේවල් කරානේ. අන්තිමට මේ බුදු පියාණන් වහන්සේ මේ ඇල් වතුර බොනවා කියලා ඉවරලා තම්පාස විදිහින් ඇල් වතුරින් කියලා ඒවා සුක්‍රජීවින් ඉන්නවා. ඒවා ඉඳලා ඉවරලා මැරෙනවා. එන පාපයක් කරගන්නවා කියලා ඉවරලා කිව්වා. අපි නම් බොන්නේ උණු වතුර කියලා ඉවරලා කිව්වා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ කිව්වා උණු වතුර බොනකොට සත්‍ය ඔක්කොම ජීවින් ටික මැරිලා ඉවරයි. එතකොට කොහෙද උඹ දකින්නේ මොකද්ද කියලා ඉවරලා බුදු පියාණන් වහන්සේ ඇහුවා. ඒ වෙලේ බුදු පියාණන් වහන්සේ නොනින් කල්පනා කරලා කිව්වා පෙරහන් කඩේ ඉදිරිපත් කරේ යන්නේ ඒ වෙලාවයි බුදු පියාණන් වහන්සේ වතුර ටික පෙරලා බොන්න කියලා ඉවරලා. ඉතින් ඕවා ලොකු ගැඹුරු අදහස් තියෙනවා පින්වතුනි. ඒව නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ සත්‍ය දැකීමයි අවශ්‍ය වෙන්නේ පින්වතුනි. එතකොට අනිවාර්යයෙන්ම වච්චගොත්ත හොඳට මතක තියාගන්න පින්වතුනි. වච්චගොත්ත සූත්‍රය පුළුවන් නම් අරන් බලන්න. ත්‍රිපිටකේ තියෙනවනේ. එතකොට වච්චගොත්ත ඇහිලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට බුදු පියාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්නේ වැරදි කියලා කියනවා. එතකොට සත්‍ය පිළිබඳව ප්‍රශ්න 6කුත්, එතකොට රහතුන් වහන්සේලා පිළිබඳව ප්‍රශ්න 4කුත් අහනවා එතෙන්දී. එතෙන්දී බුදු පියාණන් වහන්සේ දෙන උත්තරයේදී වච්චගොත්ත කියනවා ඔබ වහන්සේ කෙරෙහි යම් පැහැදීමක් තිබුණා. ඒ පැහැදීමක් දැන් මට නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා වච්චය ඔබ ඉදිරියේ කුණු ගොඩක් ගහන්න කියලා කියනවා. ඒකට දාන්න කියනවා මේ රොඩු කුණු දාන්න කියලා කියනවා. එතකොට ගොම පිදුරු ඒව දාලා ඉවරලා ඔය ගින්න අවුලෝපන් කියනවා. ඊට පස්සේ වච්ච ඒ විදියට ඒ දේ කරනවා. ඊට පස්සේ ඔබ ඔකට ඔය දාපු කුණු නොදා හිටපන් කියනවා. ඊට පස්සේ ගින්න නිවිලා ගියා. ඊට පස්සේ අහනවා දැන් ඔය ගින්න කොහෙටද ගියේ කියලා. උඩට ගියාද? පල්ලෙහාට ගියාද? නැත්නම් නැගෙනහිරට ගියාද? නැත්නම් බස්නාහිරට ගියාද? නැත්නම් උතුරට ගියාද? නැත්නම් දකුණට ගියාද? කොහෙටද ගියේ කියලා බුදු පියාණන් වහන්සේ අහනවා වච්චගෙන්. එතකොට වච්ච කියනවා ඒක මට කියන්න බෑ කියලා වල. අන්න ඒ වගේ තමයි කියනවා මෙන්න මේ සත්‍ය මරණින් මත්තේ යන්නේ කොහෙද කියලා වල කියන්න පුළුවන්ද කියලා අහනවා. උඹ ආපු ප්‍රශ්න 10ටම උත්තරේ ඔන්න ඕකේ දිනන කියනවා. එතකොට මොකද්ද කියන්නේ මේ පෙන්වන්නේ මොකද්ද බුදු පියාණන් වහන්සේ? මේ පෙන්වන්නේ නිරෝධයයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ලෝක නිරෝධයයි පෙන්වන්නේ. මේක තමා තුලින් දකින්න ඕනේ පින්වතුනි. එහෙනම් අර නිවන කියන එක කොහෙද තියෙන්නේ? තමා තුලින් දකින්න පින්වතුනි. අන්න ඒක මේකට දාලා ඉවර වෙලා ගලපලා තමා තුලින් දකින්න ඕනේ පින්වතුනි. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය. එතකොට එහෙනම් නිරෝධ වුණා කියලා කියන්නේ මොකද්ද නිරෝධ වුණා කියලා කියන්නේ? ලෝකයේ නිරෝධයයි පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ. එහෙනම් හටගත් එකක්ද මේ නිරෝධ කියලා කියන්නේ? හට නොගත් බව දකින්න. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මතාවයක් හටගත්තද ඒ ධර්මතාවයේ නිරෝධ ධර්මයක් කියලා පිළිගන්න ඕනේ පින්වතුනි. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්ම කියලා කියන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් හටගත්තද ඒ ධර්මයේ නිරෝධ ධර්මයක් කියලා දකින්න ඕනේ පින්වතුනි. අන්න එතකොටයි මේ ලෝකේ සත්‍ය තමා තුලින් දකින්න පුළුවන් වෙන්නේ. අන්නේ සත්‍ය දැක්කට පස්සේ වචන කතා කරන්න බෑ පින්වතුනි. අන්න ඒකයි. නමුත් මම කියනවා මම සත්‍ය අවබෝධ කරා කියලා වලා. ඔව් ඒ මගේ අවබෝධය තව කෙනෙකුට දකින්න බෑ පින්වතුනි. පින්වතුන්ලගේ අවබෝධය මට දකින්න බෑ. ඒක සර්වඥාණයෙන් විතරයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන දෙයට වචන අල්ලලා ඉවරලා එහෙම කරාට වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. පැහැදිලිව තේරුම් කරගන්න ඕනේ පින්වතුනි. තමා තුළින් දකින්න වෙනවා. තමා තුළින් දැක්කම තමයි සත්‍ය අවබෝධය කියන එකේ අදහස මොකක්ද කියලා. මේ සත්‍ය අවබෝධ කරා කියන වචනෙන් අල්ලන්න එපා. වචනේ නෙවෙයි මේක තියෙන්නේ. පැහැදිලිව ගන්න පින්වතුනි. තමා තුළින් දකින්න මේ සත්‍ය අවබෝධ කරා කියන දේ තමා තුළින් දකින්න. මගෙන් දකින්න යන්න එපා. මං කියන දේ මගෙන් දකින්න යන්න එපා. බුදු පියාණන් වහන්සේ කියන්නේ තමා තුළින් දකින්න කියලා වල්ලා. මේ ලෝකේ අපි බාහිරින් දකින්න කියන නිසා නේද අපිට මෙච්චර දුක් විඳින්න සිද්ධ වුනේ. පැහැදිලිවම දේශනා කරනවානේ. එතකොට බලන්නකෝ අපි තාමත් අපේ පින්වතුන් ගොඩක් දෙනෙක් තාමත් බාහිරින් බලන්න යනවා. බාහිරින් බලන්න ගියම ගම ඕන්න ඕක තමයි වෙන්නේ. අහු වෙනවා ලෝකෙට අහු වෙනවා ලෝකෙට අහු වෙලවල්ලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයටත් නිග්‍රහ කරනවා. අවනින්දා කරනවා. ඒ තමා තුළින් බලන්නේ. ඉතින් ඒකනේ බුදු පියාණන් වහන්සේ ඉන්න කාලෙත් ඕක උනේ. තේරෙන්නේ නැති නිසා මේ ධර්මය ඒකනේ බුදු පියාණන් වහන්සේට මොන දේවල් කරාද? එතකොට චින්චිමානිකාව ওই ධර්මටි බැඳගෙන ආපු ඒවයි. එතකොට අර උන්වහන්සේ පාර යන්න බැරි වෙන්න මේ කටුරොඩු දාලා ඉවරලා පාරවල් හරස් කරපු හැටි. ඉතින් ඕවා තියෙනවනේ. ඉතින් අද කාලෙත් ඉතින් ওই ටික තියෙනවනේ.
ඉතින් ඒක තමයි තියෙන්නේ. ඔය ප්‍රශ්න කර වැඩක් නැහැ ඕවා. ඇත්තටම මේක තේරෙන්නේ නැහනේ. තමා තුලින් දකින්න කියන එක හරි අමාරු දෙයක්. ඒකයි මේකේ තියෙන්නේ. හැබැයි දකින්න ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මේ දේශනාව නතර කරන්න ඉස්සලා තවත් එකක් මම පින්වතුන්ලට දෙනවා. මේකත් හොඳින් බලන්න පින්වතුනි. අර ගිය දේශනාවට වගේම එකක් තමයි මේ පාර මේකත් අවසානයේදී කියන්නේ. පින්වතුන්ලා අයන්න කියලා දැනගත්තේ කොහොමද? ඊළඟ දේශනාවේදී මම එනවා මේ පහදලා දෙන්න. දැන් පින්වතුන්ලා නෝනින් දකින්න අයන්න කියලා ලෝකෙ තිබිච්ච එකක්ද? එහෙම නැත්නම් ලෝකේ නොතිබිච්ච එකක්ද? අයන්න ලෝකෙ තිබිච්ච එකක්ද? ලෝකෙ නොතිබිච්ච එකක්ද කියලා වල තමා නෝනින් දකින්න පින්වතුනි. ඔන්න තමන්ට ඔය තියෙන්නේ තමා තුලින් දකින්න ක්‍රමයක් තමයි ඔය මම පෙන්නලා දුන්නේ. එතකොට අයන්න ලෝකෙ තිබුණාද කියලා හෝ අයන්න ලෝකෙ නොතිබුණාද කියලා වල තමා තුලින් දකින්න. තමා තුලින් දකින්නකොට ඔන්න තමන්ට සත්‍ය කියන එක හරියට බැලුවොත් තමන්ට සත්‍ය කියන එක අවබෝධ වෙන්නේ ඔන්න ඔතනදී පින්වතුනි. මොකද අපි කවුරුත් ඉගෙන ගත්ත දෙයක් නෑ අයන්න කියන එක නේද? එතකොට අන්නේ අයන්න ලෝකෙ තිබිච්ච එකක්ද ලෝකෙ නොතිබිච්ච එකක්ද කියලා වල තමා නෝනින් දකින්න පින්වතුනි. ඔන්න ප්‍රශ්නේ ඔන්න උත්තර හොයාගන්න ඊළඟ දේශනාවේදී මම මේ ගැන සඳහන් කරනවා. සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්නට මෙම දේශනාවත් හේතු වේවා.